සුබ දවසක් වේවා මේ වීඩියෝ එක බලන හැම කෙනාටම. මේ මොහොතේවත් මේ වීඩියෝ එක බලනවා නම් අත්‍තරම ඔයාගේ ජීවිතය හරි වාසනාවන්තයි. හේතුව පහුගිය දවස්වල ඇති වෙච්ච දිත්වාසුලි කුණාටුව නිසා ඔයාලටවත් ඔයාගේ පවුලේ කෙනෙකුටවත් එහෙම නැත්නම් වෙනත් පාසලටවත් හානියක් වෙලා නැති නිසා තමයි මුලදී මම සඳහන් කළා මේ වීඩියෝ එක බලන අත්‍තරම වාසනාවන්තයි කියලා. ඉතින් අපි දන්නවා බදුල්ල දිස්ත්‍රික්කයේ මේ සුළු කුණාටුවෙන් විශාල ආපදාවක් සිද්ධ වුණා. එතකොට බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන කළුගහ කඳුර විද්‍යාලය, කළුගහ කඳුර මහාවිද්‍යාලයටත් ඒ ආපදාව ඒ විදිහටම බලපෑවා. තවමත් ඒ පාසල නම සඳහා විවෘත කරලා නැහැ. ඒට හේතුව වෙන්නේ ඒ පාසල පවත්වාගෙන යන බැරි විදිහට ආපදාවකට වෙලා තියෙන නිසා. ඒ වගේම මේ පාසල ඉගෙනගත්තු ළමුන්ගේ ජීවිත අඩාල වෙලා තියෙන, පාසල ජීවිතය අඩාල වෙලා තියෙන, උන්විසින් ගොඩනගා ගන්න තිබුණ දේවල් විනාශ වෙලා තියෙනවා. මෙන්න මේ කියන හේතුව නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 37 වන ශිෂ්‍ය කණ්ඩායම විදිහට අපි තීරණය කරා බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන මේ කළුගහ කඳුර මහාවිද්‍යාලය නැවත ගොඩනගන්න මැදිහත් වෙන්න. ඉතින් විදුහල්පතිතුමා දැනුවත් කරපු විදිහට මේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා 181 දෙනෙක් ඉගෙන ගන්න බව තමයි විදුහල්පතිතුමා සඳහන් කරේ. අන්නේ ළමයින්ට අවශ්‍ය කරන පාසල් උපකරණ ටික ලබා දෙන එක තමයි අපේ ප්‍රධානම කාර්යභාරය වෙලා තියෙන්නේ, ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. එතකොට පාසල් පාවහන්, පාසල් පොත් ටික, මේ පාසලට අවශ්‍ය කරන පොත් ටික දරුවන්ට, ඊට පස්සේ පාසල් බෑග් ටික, පාසලට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ටික, පුස්තකාලය නැවත කොට නැගීම, මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීන දරුවන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ සම්මන්ත්‍රණ මාලා, මේ වගේ විශාල වැඩසටහන් ප්‍රමාණයක් ඒ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ බාර දූර්ය කාර්ය කරන්න අපිට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වෙනවා. එතකොට අන්නේ මුදල් අපිට මේ වෙනකොටත් හම්බ වෙලා තියෙනවා. නමුත් ළමුන් 181 දෙනාටම අපි මේ පාසල් උපකරණ ලබා දීමට අවශ්‍ය නිසා ඒ එකතු වෙලා තියෙන මුදල්වත්, එකතු වෙලා තියෙන භාණ්ඩවත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසායි මේ විදිහේ ওই වීඩියෝ එකක් කරන්න තීරණය කරේ. ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේ දැක ගන්න පුළුවන්කම තියෙනවා පාසල මොන වගේ තත්ත්වයකද දැන් තියෙන්නේ කියලා. ඒ වගේම විදුහල්පතිතුමා විසින් නිකුත් කරන ලද ලිපියත් වීඩියෝ එකේ අවසානයේ දකින්න පුළුවන්කම තියෙවි. අන්නේ සියලු දේවල් බලලා ඉවර වෙලා ඔයත් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා තවත් දරුවෙකුගේ අනාගතය එළිය කරන්න කැමති නම්, පුංචි හෝ උදව්වක් කරන්න කැමති නම් වීඩියෝ එකේ පහත දක්වලා තියෙන WhatsApp නම්බර් වලට කතා කරන්න, එහෙම නැත්නම් මැසේජ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. හැම දිනාටම බොහොම ස්තුතියි.